ජීවිත රසක් ඔබගේ දැතේ කියලා මම දැකලා තියෙනවා. පුංචි ළමෙක් විදියටත් ඉස්කෝලේ යනකොටත් බස් වල ගහලා තිනවා. ඒ නිසා ඒ කාරණයක් අපේ අවශ්‍යතාවන් ඉටු කරගන්නත් මේ වගේ තවදුරටත් අධ්‍යක්ෂක ජනතාවතුමා කියපු විදිහට මේ කටයුතු පුළුල් කරන්න අපි අමාත්‍යාංශයක් විදිහට බලාපොරොත්තු වෙන දෙහිමින් සුතේ සියලු දෙනාට සුබ මධ්‍යහරණයක්. මේ අවස්ථාවට පැමිණ සිටින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අල්කම් මැතිතුමනි, එවැගේම මාර්ග සංවර්ධන අධිකාරී ගරු සභාපතිතුමා, අධ්‍යක්ෂක ජනරාල්තුමා, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පැමිණ සිටින සියලුම දෙනා, සියලුම ආරාධිත ඔබ සියලු දෙනාම ගෙන් අවසරයි. අධ්‍යක්ෂක ජනරාල්තුමා පැවසූ පරිදි මේ කටයුත්ත කෙරෙන්නේ මේ අධිවේගී මාර්ගයේ ගමන් කරන ඔබ අප සියලු දෙනාගේ විඩාව එහෙම නැත්නම් වෙහෙස මහන්සිය නිවා ගන්න පොඩි ස්ථානයක් ලබා දෙන්නේ. ඒ විද්‍යානුකූලව මාර්ග සංවර්ධන අධිකාරිය කෙසේද ඒව සැලසුම් කරන්න කියන එක ඒ දුර ප්‍රමාණයන් පිළිබඳව සහ ඔබ සියලු දෙනාට එයින් මම හිතන්නේ අවබෝධයක් ලැබුණා. ඉතින් අපි සියලු දෙනාම ගොඩක් සන්තෝෂ වෙනවා 2011 අපේ රටේ සංවර්ධනයේ සංකේතයක් වන අධිවේගී මාර්ග ඒවා ඉදි කියලා මේ දක්වා මේ කටයුතු කරගෙන ඇවිල්ලා අපි සියලු දෙනාම මාත් ඔබත් සියලු දෙනා මේවා භුක්ති විඳිනවා. ඒකත් එක්කම ගත්තහම අපේ ගරු අමාත්‍යතුමත් රජයත් කල්පනා කරේ අපේ අමාත්‍යාංශයේ තියෙන ප්‍රමුඛතම වැඩසටහනක් තමයි මාර්ග ආරක්ෂාව. ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිත කොච්චර අවදානමකට ලක් වෙනවද කියන එක මේ මාර්ග පද්ධතිය හෝ ඕනෑම මාර්ග පද්ධතියක ගමන් කරනකොට විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපේ මේ මාර්ග අනතුරු වලට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ මේ මාර්ගයේ ගමන් කරනකොට ඒ රියදුරු මහත්තුරුන්ට මහත්මියන්ලට අපේ මෝටර රථ ප්‍රවාහන පනතෙම තියෙනවා පැය 4:00මාරක දහවනකින් පස්සේ පැය භාගයක්වත් විවේකයක් ගන්න ඕන කියලා. එනිසා අපේ සෞඛ්‍ය පහසුකම් ඒ වගේම විවේකය ගන්න ඔබ සියලු දෙනාටම මේ මගියට රියදුරු මහත්මයාට විතරක් නෙවෙයි ඒ මගියට ඒ ගමන් කරන විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට ඔබ දන්නවා අපි ගත්තොත් එහෙම ඔය තැන් වලට ගියාට පස්සේ අපි කියමු බස් රථ නැවතුම් වලට ගියාට පස්සේ විශේෂයෙන්ම අපි දන්න කාරණයක් තමයි මම දන්න කාරණයක් තමයි අපිත් එක්ක ගමන් කරනකොට කාන්තා පාර්ශවයේ ඒ වැසිකිලි කැසිකිලි වල තියෙන අපිරිසුදුතාවය නිසා ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා ඒ නියම ප්‍රමිතියෙන් මේ වැසිකිලි කැසිකිලි පහසුකමත් මෙතන ලබලා දෙන්න තමයි මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරන්නේ. ඊට අමතරව මම කියන්නට එන්නේ වැදගත්ම කාරණය තමයි මේ මගිය වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ ආරක්ෂාව ගත්තොත් එහෙම අපි ඉස්සර බස් වල යනකොට ගහලා තියෙනවා සියලුම මගින්ගේ ජීවිත රැකෙන්නේ රියදුරුගේ දෑතේ කියන එක. ඒක තමයි මම කියන්න දෙදුනේ. පැය 4:00මාරකවත් විවේකයක් ඕනේ ඒ රියදුරු මහත්මයාට. ඒ නිසා තමයි ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. පසුගිය මේ මෑත අතීතයේ ගත්තොත් එහෙම මේ විවේකයේ නැති නිසා විශේෂයෙන්ම ගරු ඇමතුමා පාර්ලිමේන්තුවේදී ඒ වාර්තාව උකහා දක්වලා ගිය සතියේ රටට කියන්න ලැබුණා ගැරන්ඩියල්ලේ ඒ විවේකය නැති වෙච්ච ගැන. ඒ නිසා මම කල්පනා කරන්නේ අර මෙතන පහසුකම ලැබලා දෙන්නේ
අන්න ඒ කාරණේ තමයි මම කැමති මම අදහස් කරේ ඔබට කියන්න. ඒකත් එක්කම අපි කවදාකවත් අමතක කරන්න ඕනේ මේ රජයක් පත් වුණාට පස්සේ මේ මාර්ග කියන්නේ අධිවේගී මාර්ග ඉදි කරලා රටේ සංවර්ධන ඒ සංකේතයක් විදිහට තියලා අපි භාවිතා කරනවට අමතරව අපේ වගකීම තමයි එන සියලුම රජයට වගකීම තමයි ඒවට ඉංග්‍රීසියෙන් කියන වැලියු එඩිෂන් කියලා. ඉතින් මම කල්පනා කරන්නේ මේකත් ඒ වගේ ඒ කරපු සංවර්ධනයට තව අගය එකතු කිරීමක්. කෙනෙක් අහන්න පුළුවන් මෙතෙන්ට ආවට පස්සේ දැන් අපිට පුරුදු වෙලා තියෙන වැලි පැන්නනේ. ඒතර වැලි පැන්න ගත්තොත් එහෙනම් විශාල ප්‍රදේශයක් තියෙනවා. විශාල භූමි ප්‍රදේශයක් තියෙනවා. ඒතර ඒකේ අපි නවත්තනවා වාහන විශාල ප්‍රමාණයක් නවත්තන්න පුළුවන්. මම ඔබට කියන්නට කැමතියි මම කියන්නේ මම කරපු දේවල් නෙමෙයි. මම ප්‍රස්තාත් උපාධිය කරන්න ගියේ ඇමරිකාවට. එතකොට මේකේ බොහෝ දුරට හැමදාම වගේ සති අන්තයට එහෙම නැත්නම් මට එන්න වෙනවා සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට. ඒකේ 72ක් විතර මේ වගේ අධිවේගී මාර්ගය තමයි එන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මට ඉතින් මතක් වෙන්නේ මම මේකේ මේ අවස්ථාවට සහභාගී වෙනකොට ගරු ඇමතුමාගේ පෞද්ගලික එකතුමාගේ මේ විස්තර ටික ඇහුවා. මේ උඩුකාව එකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද දැනට කොහොමද සැලසුම් කරලා තියෙන්නේ. ඒතකොට එතුමා මට කිව්වේ සර් මේක දැනට අපි කරන්නේ කෙටි විවේකයක් ගන්න 30ක් විතර මේ රට නවත්තන්න පුළුවන් වෙන්නත් ඊට පස්සේ වැසිකිලි කැසිකිලි පහසුකම් නවත්තලා දෙන්න ශනික පොඩි විවේකයක් ගන්න කියන එක. නමුත් අරකම් മന്ത്രിතුමා මට කිව්වා සැලසුම අතේ තියාගෙන මේක අපි දැනට මෙහෙම කරන්නේ අපේ අමාත්‍යාංශයේ තියෙන ප්‍රමුඛතම කාර්යය තමයි මාර්ග ආරක්ෂාව. ඒ නිසා මේක ලොකු ප්‍රමාණයක් අරගෙන ලොකුවට අර මිනිස්සුන්ගේ මතකයේ තියෙන්නේ වැලි පැන්න වගේ ලොකු එකක් නේ රෙස්ට් ඒරියා එකක් කිව්වම ඒ නිසා ඒකටත් පස්සේ අපිට අවස්ථාව තියෙනවා අපි පරිසරයත් එක්ක බද්ධ වෙලා මේ තියෙන ඉඩම් අපි අත්පත් කරගන්න ඕන. ඔබ දන්නවා අපි ඉඩමක් අත්පත් කරගන්න ගත්තොත් කොච්චර මුදලක් වැය වෙනවද කියන එක. ඒ සංවර්ධනය පුළුල් කිරීම අපිට තවදුරටත් බලන් ඉන්න බෑ තියෙන මාර්ග අනතුරුත් එක්කලා. ඒ නිසා නියම ප්‍රමිතියට ඒ දුර ප්‍රමාණයන්ට ඒ වීදුරු මහත්වරුන්ට මේ යන විශේෂයෙන් ගත්තොත් එහෙම බර වාහන වලට එහෙම නැත්නම් තවත් එක් පැත්තකින් ගත්තොත් එහෙම පොඩි වාහන ගත්තත් ඒවත් සමහරවිට අපේ ටයර් වලට එහෙම නැත්නම් පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ වෙනවා. ඒතර පොඩි ෂණික මෙතන අපිට පාක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි පිළිගන්නවා අරකම් මැතිතුමා මයිත් එක්ක සාකච්ඡා කරපු එක තමයි එතකොට මොරටු විශ්වවිද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ ඉංජිනේරු මහත්මයෙක් සිවිල් ඉංජිනේරු. එතුමා කිව්වේ දැන් මෙතන බැලුවට පස්සේ එතුමා සැලසුම අතේ තියාගෙන මට කිව්වේ මේක අනිවාර්යයෙන්ම ඇවිල්ලා ලොකු ට්‍රක් එකක් මෙතන නැවතුවොත් එහෙම අනිත් ඒවට ඉඩ නැති වෙයි කියන එක. ඉතින් මං කියන්න ගියේ මගේ අත්දැකීම තමයි 1987ත් 1990ත් කාලේ මම හැමදාම වගේ ඒ ඇමරිකාවේ සැක්‍රමෙන්ටෝ ඉඳලා ඩේවිස් කියලා තැන ඉඳලා 72ක් සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට මේ වගේම තැනක් තමයි මට මතක් වෙන්නේ. ඒ වැලේ හෝ කියලා තැනක් තියෙනවා. මේකත් මෙන්න මේ වගේ කුඩා තැනක් තමයි තියෙන්නේ. ශනිකව මේ රීදුරු මහත්තුරුන්ට නවත්තලා පොඩ්ඩක් කැසිකිලියට ගිහිල්ලා වැසිකිලියට ගිහිල්ලා එන්න පුංචි මේ වගේම සුන්දර තැනක් තියෙනවා. ඒ වගේම මම කැලිෆෝනියා ඉඳලා නිව්යෝක් වලට යනකොටත් ඒ කිලෝමීටර් 2000ක් 3000ක් විතර දවස් 7ක් විතර වාහනයෙන් එලවගෙන යනකොටත් මේ වගේ තැන් ගොඩක් තිබුණා. ඇත්තට මේවා ගොඩක් ප්‍රයෝජන වුණා. මොකද මේ වගේ අධිවේගී මාර්ගයක අපිට කිසිම තැනක නිකරුණේ ගැවසෙන්නත් නවත්තන්නත් අවස්ථාවක් නැහැ. ඔබ අප සෑමදෙනා දකිනවා ඒ ස්වභාවික අවශ්‍යතාවයන් සමහරක් වෙලාවට අධිවේගී මාර්ගයේ ඉටු කරන මම දැකලා තියෙනවා. ඒ නිසා ඒවට අවශ්‍ය වෙන්නේ නැති වෙන විදිහට ඉදිරියේදී ඒ තමන්ගේ ස්වභාවික අවස්ථා කැසිකිලියට වැසිකිලියට යන්නේවා අධිවේගී මාර්ගයේ පුංචි ළමයෙක් වුණත් නවත්තලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා අපිට අර ලොකු සැලැස්ම කරනකම් තමයි මේ වැඩේ කරන්නේ. එහෙම නැත්නම් කෙනෙක් කියන්න පුළුවන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්
මේ වැලි පැන්න වගේ නෙමෙයි මේක මොකද්ද පොඩි එකක් අමාත්‍යාංශ ලේකම්තුමා ඇවිල්ලා මොකටද මේක මේ මුල් ගලක් තිබ්බේ ඊට වැඩි අපි ඊටාම ශනිකව මහ ජනතාව වෙනුවෙන් මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ කටයුත්ත කරන්න කියන එක තමයි මට මේ පණිවිඩය දෙන්න තියෙන්නේ. පණිවිඩ දෙකයි මම දෙන්නේ. අපේ ඊටමත් ආඩම්බර වෙනවා අපේ රටේ 2011 මේ ඉඳලා ආරම්භ වෙච්ච අධිවේගී මාර්ගයට මහ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ආරක්ෂාව වෙනුවෙන් මේ වගේ වැලියු ඇඩිෂන් එහෙම නැත්නම් අගය කිරීමට රජය කල්පනා කරලා කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්තුමා වෙනුවට ඒ පණිවිඩයත් ඒ වගේම විශේෂයෙන් මේ රීදුරු මහත්තුරුන්ගේ ආරක්ෂාවටත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජීවිත රසක් ඔබගේ දෑතේ කියලා මම දැකලා තියෙනවා පුංචි ළමෙක් විදියටත් ඉස්කෝලේ යනකොටත් බස්වල ගහලා තිනවා. ඒ නිසා ඒ කාරණයක් අපේ අවශ්‍යතාවන් ඉටු කරගන්නත් මේ වගේ තවදුරටත් අධ්‍යක්ෂක ජනතාවතුමා කියපු විදිහට මේ කටයුතු පුළුල් කරන්න අපි අමාත්‍යාංශයක් විදිහට බලාපොරොත්තු වෙනවා කියමින් ඔබ සියලු දෙනාට මේ කටයුත්තට සහභාගී වීමට මට ආරාධනා කිරීම පිළිබඳව අමාත්‍යාංශ වෙනුවෙන් ගරු අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණතේන මැතිතුමා වෙනුවෙන් අපේ අමාත්‍යාංශයේ සියලුම නිලධාරි මහත්මීන් වෙනුවෙන් ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියේ මේකට අපකප වෙලා වැඩ කරපු ඔබ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මානී හඬ වෙනවා. බොහොම ස්තුතියි.